ඔයාටත් හොරා ඔයාගේ එදිනෙදා ශක්තිය උදුරගන්න එනර්ජි ටේකර්ස් 10ක්. දේවල් පුද්ගලිකව ගන්නවා. ඒ කියන්නේ ඔයාට මොකක් හරි සිදුවීමක් හිත වේදනාවක් දැනුනම අනේ මටමයි මෙහෙම වෙන්නේ. මට විතරයි මෙහෙම දේවල් වෙන්නේ කියලා දුක් වෙන එක. ප්‍රශ්න ගැටළු හිත්‍රිදීම් කාටද නැත්තේ? ඒ නිසා හැමදේම වෙන්නේ ඔයාටමයි කියලා හිතන්න එපා. ප්‍රශ්න වෙනුවට විසඳුම් ගැන හිතමු. අතීතය අල්ලන් ඉන්නවා. අතීතයේ ඔයාව පහු කරගෙන ගිහින් හැබැයි ඔයා තාමත් අතීතයේ නැවතිලා. අතීතය කියන්නේ හැරිලා බලලා ආපහු එන්න ඕනි තැනක් මිසක් ගිහින් නැවතිලා ජීවත් වෙන්න ඕනි තැනක් නෙවෙයි. අතීතයේ හරි ගියපු වැරදුණු හැම දෙයකින්ම දේවල් ඉගෙන ගැනීමයි වැදගත් වෙන්නේ. වැඩක් නැති වුණත් පුරුද්දට Facebook, WhatsApp වගේ දේවල් පරීක්ෂා කරනවා. සමහර වෙලාවට අපි විනාඩියකට කියලා ෆෝන් එක අතට ගත්තාම විනාඩි පැය වෙලා කාලය ඔහේ යනවා තේරෙන්නේ නැහැ. ඇත්තටම ඒව හදලා තියෙන්නේ ඒ විදියටනේ. උදේ ඇහැරුණ වෙලේ ඉඳන් කරන මේ වැඩ නිසා අපේ උද්‍යෝගිමත් බව නිකම්ම පහළ ගිහින් අපිව කම්මැලි වෙනවා. අපේ වැඩ ඔක්කොම අතපසු වෙනවා. අධික ආතතිය. ඒ කියන්නේ හැම වෙලේම මොකක් හරි හේතුවක් නිසා ස්ට්‍රෙස් එකකින් ඉන්න එක. එහෙම ඉන්න ගියාම ඒක පුරුද්දට යනවා. ඊට පස්සේ ඔයාට කිසිම දෙයක සතුටු වෙන්න හේතුවක් හොයාගන්න බැරි වෙනවා. එතකොට හේතුවක් නැතුවත් ඔයා ඉන්නේ ස්ට්‍රෙස් එකකින් දුකෙන්. ප්‍රමාද වෙලා නින්දට ගිහින් ප්‍රමාද වෙලා අවදි වෙනවා. පරක්කු වෙලා අවදි වෙන කෙනෙක්ට සබාදහමේ සුන්දරත්වය විඳින්න හුඟක් අතපසු වෙනවා. බලන්න පරිසරයේ පවා උදේට අවදි වෙනවා. ඉරේලිය වැටෙනවා. ගස්මල් පිපෙනවා. පාන්දරින් අවදි වෙලා ඒ වෙලාව පරිසරයත් එක්ක විඳින්න පුළුවන් නම් දවස පාන්දරින් ආරම්භ කරන්න පුළුවන් නම් මුළු දවසම ඒ ප්‍රබෝධයෙන් ගත කරන්නට පුළුවන්. ආහාර ගැනීමේ අක්‍රමවත් බව. කාර්යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ අය ආහාර ගන්න පුරුදු වෙලා ඉන්නේ නිසි වේලාවකට රටාවකට හෝ සෞඛ්‍ය සම්පන්න විදියට නෙවෙයි. උදේ තේ එක බොන්නෙත් එහෙට මෙහෙට දුවන අතරේ. නමුත් වෙලාවට නොගන්නා අසමබර දුර්වල ආහාර වේලක් නිසා ඔයාට වැඩ කරන්න තියෙන දවසේ සම්පූර්ණ ශක්තිය අඩු වෙලා යනවා. වැඩක් කරද්දී මොකක්ම හරි හේතුවක් හොයාගෙන ඒක කරන්න බෑ කියලා නිතරම මැසිවිලි නගනවා. මේක පුරුද්දකට ගියාම මොන දේ කරන්න ගියත් ඔයාට පේන්නේ ඒක කරන්න බැරි වෙන්න හේතුවක්. මේක නම් කරන්න බෑ, මේක නම් හරියන්නේ නෑ අනේ කියලා මොකක් හරි පොටක් හොයාගන්නවා. ඉතින් සමහර වෙලාවට එහෙම අය නිසා වටේ ඉන්න අනිත් අයගේ තියෙන උද්‍යෝගයත් අඩු වෙලා යනවා. දේවල් ගැන ඕනාට වඩා හිතෙනවා. එහෙම හිතමින් වද වෙනවා. හිතලම ස්ට්‍රෙස් වෙනවා. ඊට පස්සේ ඔන්න දුකින් ඉන්නවා. දවසේ කිසිම දෙයක් කරගන්න ශක්තියක් නෑ එතකොට. මේ මොහොතේ ජීවත් නොවීම. ඒ කියන්නේ පහු කරපු අතීතයත් තාම උදා නොවුණු අනාගතයත් ගැන හිතමින් වද වෙනවා. ඉතින් මේ මොහොත විඳින්න තියෙන අවස්ථාව අහිමි කරගන්නමු. නිතරම අනිත් අය සතුටු කරන්න උත්සාහ කරනවා. සමහර දේවල් වලට Taman අකමැති වුණත් අනිත් අය සතුටු කරන්න ඕනි නිසා එයාලා තරහ වෙයි කියන බය නිසා නිතරම ඔයාට uncomfortable දේවල් කරනවා. ඊට පස්සේ අවුලෙන් ඉන්නවා. නිකමට කල්පනා කරලා බලන්න මේ වයින් කීයක් ඔයාගේ එනර්ජි එක උදුර ගන්නවද කියලා.